හා ට්‍රේඩර්ස් ට්‍රේඩ් විත් ගර්ල් YouTube channel එකට මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ට්‍රික් ට්‍රේඩින් කරන්න කැමති කෙනෙක් නම් ඔයා වෙනුවෙන් තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හරියටම ස්ටේක් එක මැනේජ් කරගන්න විදිය වගේම chart එක ඇනලයිසිස් කරගන්න විදිය මම ඔයාට කියලා දෙනවා. එහෙනම් ඔයාගේ ට්‍රේඩින් ජර්නි එක අදම පටන් ගමු. මම ඔයාට ඒකට උදව් කරන්නම්. මේ වැඩේ හරියටම කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඔයාට තවමත් ට්‍රේඩිං account එකක් නැත්නම් පහළ තියෙන description එකේ link එකකින් ගිහලා ඔයාට derivative trading account එකක් create කරගන්න පුළුවන්. create කරගන්න විදිය හරියටම දන්නේ නැත්නම් පහලින් comment එකක් දාන්න. මම ඔයාට ඒකත් කියලා දෙනවා තවත් එක් වීඩියෝ එකකින්. හරි එහෙනම් අද ඔයාගේ trading journey එක අපි පටන් ගමු. එන්න මගෙත් එක්ක මේ ගමන අපි ලස්සනට යමු. අද මම ඔයාලට කියලා දෙන්නේ rise and fall trading strategy එකක්. මම මේක කරන්නේ smart trader platform එකේ. මුලින්ම අපි කරන්න ඕනේ අපේ settings ටික හදාගන්න ඕනේ. ඉස්සෙල්ලාම මම market එක select කරගන්නවා. market එක select කරගත්තී ඔයා මුලින්ම කරන්න ඕනේ derivative synthetic වල volatility market එකක් තමයි select කරගන්න ඕනේ. මම අද select කරගන්නේ volatility 100 index එක. ඔයා මාකට් එක සිලෙක්ට් කරගත්තී කොහොම වෙලාවකවත් මේ ස්ට්‍රැටජි එක වෙනුවෙන් 1x මාකට් සිලෙක්ට් කරගන්න එපා. ඔයාට මෙතන 10 ඉන්ඩෙක්ස් එක, ඒ වගේම 25 ඉන්ඩෙක්ස් එක, ඒ වගේම 50 ඉන්ඩෙක්ස් එක, ඒ වගේම 75 ඉන්ඩෙක්ස් එක, 100 ඉන්ඩෙක්ස් එක කියන ඉන්ඩෙක්ස් ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකේ ට්‍රේඩ් ටයිප් එක මම rise and fall සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම ඩියුරේෂන් එක 5 ticks දාගන්නවා. ඊට පස්සේ එතන ස්ටේක් එක දාගන්න තියෙන්නේ. ස්ටේක් එක කියන්නේ මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් ඔයාට නැති වෙන ගාණ. අද මම මගේ සෙෂන් එක ඉවර වෙනකොට හොයන්න බලාපොරොත්තු වෙන මගේ ප්‍රොෆිට් එක $10ක්. ඒ නිසා මම ඉස්සෙල්ලාම මගේ ස්ටේක් එක ගන්න විදිය මැනේජ් කරගන්නවා. මම මේකට මගේ මැනේජ්මන්ට් ෂීට් එක භාවිතා කරනවා. එතකොට මගේ පළවෙනි ට්‍රේඩ් එක මට ගන්න තියෙන්නේ 5.49. එතකොට මම මෙතන දාගන්නවා මගේ ස්ටේක් එක 5.49. ඊට පස්සේ මම මෙතන L equals එකේ ටික එකක් දාලා තියාගන්න. ඔන්න ඔය විදිහට මම මගේ settings ටික හදාගෙන ඉවරයි. market එක volatility 100 index එක, trade type එක, rise and fall, ඒ වගේම duration එක 5 ticks දාලා තියෙනවා. stake එක 5.49ක් තමයි මගේ පළවෙනි trade එක ගන්න තියෙන stake එක. ඔයාලා හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා ට්‍රේඩ් එකක් ගන්න කලින් ඔයාලගේ ස්ටේක් එක ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් එහෙම ඔයාලට මේ ගාණ නැති වෙනවා. ඒ නිසා ඔයා ඉදා දවසේ ඒ සෙෂන් එක ඉවර වෙනකොට හොයන්න බලාපොරොත්තු වෙන්නේ $10ක්ද $20ක්ද කියන එක මත ඔයා මැනේජ්මන්ට් එකක් අනුව මේ ස්ටේක් එක දාගන්න ඕනේ. මගේ මැනේජ්මන්ට් එකට අනුව මම හොයන්නේ අද $10යි. ඒකේ පළවෙනි ට්‍රේඩ් එකේ ස්ටේක් එක වෙන්නේ 5.49. මම දැන් පළවෙනි ට්‍රේඩ් එකට අදාළ ගාණ මෙතන දාගෙන ඉවරයි. අපි ඉස්සෙල්ලාම මේ settings ටික හදාගෙන ඉවරයි. අපි දැන් කරන්න තියෙන්නේ chart එකේ indicators add කරගන්න විදිය. අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා. chart එකට එන්න, මෙතන chart icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට අපේ chart එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන icon එක ක්ලික් කරලා indicators වලට එන්න. indicators වලට ඇවිල්ලා මෙතන search bar එක ක්ලික් කරලා search කරගන්න MOV කියලා. MOV කියලා search කරාම අපිට moving average indicators බලා ගන්න පුළුවන්. එතනදී මම select කරගන්නේ මෙන්න මේ simple moving average කියන indicator එක. ඒක මම මේ විදිහට favorite දාගන්නවා. එතකොට අපිට නැවත ඒක search කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට moving average එක ඕන වුණා.
ඉස්සෙල්ලාම අපි මේ විදියට ඒකේ settings ටික හදාගන්න ඕනේ. simple moving average indicator එකේ මුලින්ම මම කරනවා period එක 10ක් විදියට දාගන්නවා. ඊට පස්සේ stop width එක මම දාගන්නවා 2ක් විදියට. color එක මම දාගන්නවා නිල් පාට පිට පැහැදිලිව පේන විදිහට. මම ඕකේ කරගන්නවා මේක. එතකොට අපිට chart එකේ මෙන්න මේ විදිහට add කරගත්ත simple moving average indicator එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ නැවත එන්න. ඊට පස්සේ favorite වලට එන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් simple moving average indicator එක මම නැවතත් මේක add කරගන්නවා. ඒකේ settings මම එකක්ම තියාගන්නවා period වල stop width එක දෙකට දාගන්නවා. color එක පැහැදිලිව පේන විදිහට red color එකට මාරු වෙනවා. ඊට පස්සේ මම මේක okay කරනවා. දැන් ඔයාලට පේනවා ඇති indicators දෙකම add වෙලා තියෙන්නේ simple moving average indicator දෙකම අපේ chart එකට add වෙලා තියෙනවා. ඊට පස්සේ නැවතත් වෙන indicators වලට මම ඇවිල්ලා search කරනවා මෙතන AW කියලා. AW කියලා search කරාම awesome oscillator indicator එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් මම favorite දාලා තියාගන්නවා. ඊපස්සේ මම මේ indicator එකත් add කරගන්නවා. ඒකේ settings වල කිසිම දෙයක් ඔයා වෙනස් කරන්න යන්න එපා. ඒක okay කරන්න. ඒ විදිහට indicator set කරගත්තාම chart එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා උඩින් රතු සහ නිල් line දෙක add වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ moving average indicators දෙක පහළින් awesome oscillator indicator එක add වෙලා තියෙනවා. අපි දැන් බලමු මේ indicators වලින් කියවෙන්නේ මොකක්ද කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ awesome oscillator කියන indicator එක. මේ awesome oscillator indicator එකේ මෙන්න මේ ඉරි කෑලි වලට අපි කියන්නේ histogram කියලා. මේ histogram ඉහළ සිට පහළටත් හැදෙනවා, පහළ සිට ඉහළටත් හැදෙනවා. මෙන්න මේ විදිහට පහළ ඉඳලා ඉහළට හැදෙනදී අපි කියනවා මාකට් එක අප් වෙනවා කියලා. මෙන්න මේ විදිහට පහළ ඉඳලා ඉහළට හැදෙද්දී මෙන්න මේ ලයින් එක ක්‍රොස් වෙලා ඉහළට මාකට් එකට හැදෙනවා නම් අපි කියනවා මාකට් එක අප් වෙනවා කියලා. ඒ වගේම මේ histogram ඉහළ ඉඳලා පහළට හැදෙද්දී මෙන්න මේ විදිහට මේ ලයින් එක ක්‍රොස් කරලා histogram පහළට හැදෙනවා නම් අපි කියනවා මාකට් එක ඩවුන් වෙන්න හදන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි awesome oscillator indicator එකෙන් signal ගන්න. ඒ වගේම මේ moving average දෙක මුත් අපිට මාකට් එක ඊළඟට මොකක්ද වෙන්නේ කියලා අදහසක් වෙනවා. ඒ තමයි මෙන්න මේ රතු ලයින් එක සහ නිල් ලයින් එක එකට ක්‍රොස් වෙන අවස්ථා. මෙන්න මේ රතු ලයින් එක ඉහළට එනවා කියලා කියන්නේ මාකට් එක ඩවුන් වෙනවා. රතු ලයින් එක ඉහළට එනවා කියලා කියන්නේ නිල් ලයින් එක ක්‍රොස් වෙලා මාකට් එක ඩවුන් වෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ අවස්ථාවල ඒ කියන්නේ නිල් ලයින් එකයි රතු ලයින් එකයි ක්‍රොස් වෙලා නිල් ලයින් එක ඉහළට එනවා කියලා කියන්නේ මාකට් එක අප් වෙනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. සරලවම අපි මේකෙන් අදහස් ගන්න මෙන්න මේ විදිහට තමයි. නිල් ලයින් එකයි රතු ලයින් එකයි එකිනෙකට ක්‍රොස් වෙලා නිල් පාට ලයින් එක උඩට එනවා කියන්නේ මාකට් එක අප් වෙනවා. රතු ලයින් එක උඩට එනවා කියන්නේ මාකට් එක
ඩවුන් වෙනවා. ඒ වගේම ඕසම් ඔසිලේටර් ඉන්ඩිකේටර් එකේ මේ විදිහට හිස්ටෝග්‍රෑම් පහළ ඉඳලා ඉහළට හැදිලා මේ ලයින් එක ක්‍රොස් වෙලා ඉහළට හැදෙනවා කියලා කියන්නේ මාකට් එක අප් වෙනවා. ඉහළ ඉඳලා පහළට හැදෙනවා කියන්නේ මේ ලයින් එක ක්‍රොස් වෙලා පහළට හැදෙනවා කියලා කියන්නේ මාකට් එක ඩවුන් වෙනවා කියලා තමයි අපිට මේ ඉන්ඩිකේටර්ස් වලින් කියන්නේ. අපි හැම වෙලාවෙම එකම එක ඉන්ඩිකේටර් එකකින් සිග්නල් එකක් දුන්නා කියලා අපි කිසිම වෙලාවක ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ නැහැ. මේ දෙකෙන්ම අපිට එකම වෙලාවේ මේ සිග්නල් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ ඕසම් ඔසිලේටර් එකෙනුත් ඩවුන් කියන්න ඕනේ. ඒ වගේම මේ ඉන්ඩිකේටර් දෙක එකිනෙකට ක්‍රොස් වෙලා රෙඩ් ලයින් එක උඩට ඇවිල්ලා මේ ඉන්ඩිකේටර්ස් වලිනුත් ඩවුන් සිග්නල් එක අපිට ලබා දෙන්න ඕනේ. අපි දැන් බලමු මාකට් එකේ ඒ වගේ අවස්ථා මොනවාද කියලා. ඔයාලට දැන් පේනවා මෙතන මේ ඕසම් ඔසිලේටර් ඉන්ඩිකේටර් එක ඉහළ ඉඳලා පහළට හැදිලා තියෙනවා. ඔයාලට පේනවා මෙතන ඉහළ ඉඳන් පහළට හැදිලා තියෙනවා. ඒ වගේම මේ රෙඩ් ලයින් එකයි බ්ලූ ලයින් එකයි එකිනෙකට ක්‍රොස් වෙලා මෙතන රෙඩ් ලයින් එක උඩට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ එකම අවස්ථාවේදී මේ ඉන්ඩිකේටර්ස් දෙකෙන්ම අපිට දීලා තියෙන්නේ එකම සිග්නල් එක. ඒ කියන්නේ දැන් මාකට් එක ඩවුන් වෙන්න තමයි හදන්නේ කියලා. මේ වගේ අවස්ථාවල ඔයාලට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම අපි බලමු අප් එකට ගන්න පුළුවන් අවස්ථාවක් මෙන්න මෙතන ගන්න පුළුවන්. පහළ ඉඳලා ඉහළට හිස්ටෝග්‍රෑම් හැදිලා තියෙනවා. මෙන්න මේ හරිය ඔයාලට පේනවා. ඒ වගේම මෙතන මේ ඉන්ඩිකේටර්ස් දෙකත් ක්‍රොස් වෙලා බ්ලූ ලයින් එක උඩට හැදිලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක අප් වෙනවා කියලා තමයි මේ ඉන්ඩිකේටර්ස් දෙකෙන්ම අපිට කියන්නේ. ඒතකොට මේ වගේ තැන්වල ගන්න අපි ප්‍රයිස් ට්‍රේඩ් එකක්, මේ වගේ තැන්වල අපි ගන්න හෝල් ට්‍රේඩ් එකක්. දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ ඉන්ඩිකේටර්ස් දෙකෙන්ම අපිට එකම වෙලාවක එකම සිග්නල් එක තමයි දෙන්න ඕනේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. කොයිම වෙලාවකවත් මේ සිග්නල් එක හම්බුණා කියලා මේ සිග්නල් එක නැති වෙලාවක අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ. මෙතන සිග්නල් එක හම්බුණා කියලා මෙතන සිග්නල් එක නැති වෙලාවක අපි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ. ඒක ඔයා හොඳට මතක තියාගන්න. මේ ඉන්ඩිකේටර්ස් දෙකෙන්ම එකම වෙලාවේ එකම සිග්නල් එක අපිට හම්බුනොත් විතරයි අපි අපේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. අපි දැන් බලමු ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි අපේ මාකට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලාගෙන ඉන්නේ අපිට ට්‍රේඩ් එකක් ගන්න අවස්ථාවක් එනකම්. දැන් නම් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ රෙඩ් ලයින් එක උඩින් තමයි යන්නේ. ඊළඟට අපි ඊළඟ අපේ ට්‍රේඩ් එක ගන්න මේ ලයින් දෙක එකිනෙකට ක්‍රොස් වෙලා නිල් ලයින් එක උඩට එන්නත් ඕනේ. ඒ වගේම අපේ ඕසම් ඔසිලේටර් ඉන්ඩිකේටර් එකේ පහළ ඉඳන් ඉහළට හිස්ටෝග්‍රෑම් හැදෙන්නත් ඕනේ. අපි දැන් බලාගෙන අපේ ට්‍රේඩ් එක ගන්න විදිහ. අපි බලාගෙන ඉමු. ඔන්න දැන් ලයින් දෙක ක්‍රොස් වෙන්න තමයි හදන්නේ. මම මේ වෙලාවේදී ගන්නවා හෝල් ට්‍රේඩ් එක. අපි රිසල්ට් එක බලමු මොකක් වෙයිද කියලා. රිසල්ට් එක අපිට පෙන්නනවා අපි මේ ට්‍රේඩ් එක වින් කරා. අපි දැන් අපේ මැනේජ්මන්ට් එකට ගිහිල්ලා අපි මෙතනින් අපේ රිසල්ට් එක දාගමු.
මම මේ ට්‍රේඩ් එක වින් කරා. ඊට පස්සේ මම මේක එන්ඩ් කරා. ඊළඟ ට්‍රේඩ් එක මට ගන්න තියෙන්නේ 3.757. ඒකල මම මෙතන මගේ ස්ටේක් එක වෙනස් කරගන්නවා 3.757 විදිහට. හරි. අපි දැන් ආයෙ බලාගෙන ඉමු. අපිට ට්‍රේඩ් එකක් ගන්න අවස්ථාවක් එනකම්. දැන් ඔයාලට පේනවා රතු ලයින් එක තමයි විදිහේ කියන්නේ මාකට් එක ඩවුන් එකට තමයි හැරිලා තියෙන්නේ. අපි බලමු මාකට් එක අප් වෙයිද කියලා. අපි බ්ලූ ලයින් එක උඩට එනවත් එක්කම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. මම දැන් ට්‍රේඩ් එක ගත්තා. ඔන්න ඒ ට්‍රේඩ් එකත් මම වින් කරා කියලා ඔයාලට පේනවා. ඉතින් ඔයාලට තේරෙන ඇති මේ ස්ට්‍රැටජි එක හරිම ලේසියෙන් කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක්. ඔයාලා මේක අනිවාර්යෙන් ඔයාලගේ ඩිමෝ account එකේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තට පස්සේ ඔයාගේ රියල් account එකට මේක ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඔන්න මගේ දෙවෙනි ට්‍රේඩ් එකත් මම වින් කරා. මම මේ විදිහට මගේ මැනේජ්මන්ට් ෂීට් එක අප්ඩේට් කරගන්නවා. මම වින් කියලා දැම්මා. ඊට පස්සේ ඊළඟට මගේ ස්ටේක් එක ගන්න තියෙන්නේ $1.774. ඔයාලට දැන් පේනවා ඇති මම දැනටමත් ප්‍රොෆිට් කරලා තියෙනවා $8.761. මගේ අද දවසේ ටාගට් එක ප්‍රොෆිට් ටාගට් එක තමයි $10. ඒක තමයි මම අද ප්ලෑන් කරේ. මේ සෙෂන් එක ඉවර වෙද්දී මම $10ක් තමයි අද උපයන්න ප්ලෑන් කරලා තියෙන්නේ. දැනටම මම $8.761 හොයලා තියෙනවා. අපි දැන් ඊළඟට බලමු ඊළඟ ට්‍රේඩ් එක ගන්න කොහොමද කියලා. ඔන්න දැන් මාකට් එක ඩවුන් වෙන්න හදන්නේ. ලයින් එක ක්‍රොස් වෙනවා. මම ට්‍රේඩ් එකට එන්ටර් වුණා. අපි බලමු මේ ට්‍රේඩ් එක මොනවා වෙයිද කියලා. ඔව් මම මේ ට්‍රේඩ් එකත් වින් කරා. ඔයාලට පේනවා ඇති මම මේ ට්‍රේඩ් එකත් වින් කරලා ඉවරයි. දැන් මම ආයි මගේ මැනේජ්මන්ට් ෂීට් එකට යනවා. මම මේකේ වින් කියලා අප්ඩේට් කර ගන්නවා. ඊළඟට ළමයි මට ගන්න තියෙන්නේ ඊළඟ ට්‍රේඩ් එක මට ගන්න තියෙන්නේ $7.48න්. දැන් මම මේ වෙනකොට ට්‍රේඩ් 3ක්ම වින් කරලා ඉවරයි. මැනේජ්මන්ට් එකෙන් මට ට්‍රේඩ් 10ක් දාන්න පුළුවන්. හැබැයි රයිස් ඇන්ඩ් ෆෝල් වගේ ට්‍රේඩ් ස්ට්‍රැටජි එකක් කරනකොට අපි 10න් 4ක් වගේ තමයි ට්‍රේඩ් වින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මෙතනදී ට්‍රේඩ් 3ක් වින් කරලා තියෙනවා. මගේ දැනට ප්‍රොෆිට් එක තියෙනවා $10.726. ඉතින් මම මේ වෙනකොට මගේ $10 හොයලා ඉවරයි. ඉතින් මෙතනින් එහාට මම හිතන්නේ මම තවදුරටත් ට්‍රේඩ් කරන්න අවශ්‍යයි කියලා. ඒ නිසා මට මේ $48න් ආයෙ නැවත ට්‍රේඩ් එකක් ගන්න අවශ්‍ය නැහැ. ඒ දැනටමත් මම මගේ ටාගට් එක ඇචීව් කරලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ට්‍රේඩ් ස්ට්‍රැටජි එක කොච්චර ලේසියිද කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයා දවසට ඔයාගේ කැපිටල් එකෙන් 5% වගේ මුදලක් තමයි හොයන්න ඕනේ. එතකොට ඔයාගේ රිස්ක් එක අඩු කරගෙන ඒ වගේම ඔයාගේ ඩේලි ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔයා දැන් දකින්න ඇති මම කොහොමද අද දවසේ මගේ ඩේලි ටාගට් එක ඇචීව් කරේ කොහොමද කියලා. ලේසිම ලේසි ස්ට්‍රැටජි එකකින් රයිස් ඇන්ඩ් ෆෝල් ටික් ට්‍රේඩින් එකකින්. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනේ ඔයා කොයිම වෙලාවකවත් ඔයාගේ රියල් account එකේ මේක කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඩිමෝ account එකෙන් හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයා මේ ස්ට්‍රැටජි එක කරන්න කලින් හොඳට ප්‍රැක්ටිස් කරලා ඔයා ඔයාගේ එක්ස්පීරියන්ස් එක හදාගන්න ඕනේ. එක්ස්පීරියන්ස් එක වැඩි වෙන තරමට තමයි ඔයා ඔයාගේ ප්‍රොෆිට් එකත් වැඩි කරගන්නේ. ඔයා
තවමත් ඔයාගේ කාලය වෙන දේවල් වලින් වෙනුවෙන් කැප කරන ගමන් ඉන්න කෙනෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. වීඩියෝ එක ඔයාගේ ජීවිතයට අවශ්‍ය දේ ගන්න ඔයාගේ ට්‍රේඩින් ජර්නි එක අදම පටන් ගන්න. මේ හැම දෙයක්ම වෙනුවෙන් මම ඔයත් එක්ක දිගටම වීඩියෝස් අරන් එනවා. ඔයාගේ ට්‍රේඩින් ජර්නි එක ලස්සන කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාට මේ වගේ වටිනා වීඩියෝ ඉස්සරහට මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මතක් කරනවා ඔයා මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙනකම් ඔයා පරිස්සමෙන් ඉන්න. ඔයාට සුබ දවසක් වේවා. ඔයාගේ ට්‍රේඩින් ජර්නි එකට මම ආදරෙන් සුබ පතනවා. good luck.